තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩු වෙනවා. මම ඇහුවා දැන් ඔය ඇත්ත මොකද කරන්නේ මුරණ්ඩුකමට? මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතනදී. නැත්තුත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්න. ඌවා තඩ කොහමද පින්නසද? මෝඩකම් මොනවාද? ළමයිට තදට ඉන්න එක. මම ඇහුවා අර තාත්තගේ කොල්ලා එහෙනම් මන්ත්‍රය වලට තුරු වෙලා ඇත්තේ කියලා. නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලා කට ඉබිනගලු. කොහරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ? කට ඉබින. ඔය පෙරේද නේද පළවෙනිද? තිබ්බ වැලි කන්දේ පොළොන්නරුවේ ලොකු දේශනාවක්. 5000කට වැඩි සෙනග වැලි කන්ද නගරේ ක්‍රීඩා පිටියේ ලෝක ළමා දිනේ දවසේ මම විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න. දරුවන්ගේ පෞරුෂය රකින්න. ඒවල් වලින් කරන මහා කැප වැඩක් තමයි පිළිතුරු. දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා වේදදී. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය. ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන්න තියාගෙන ඉන්න බෑ මොකද කරන්න කියලා අහන්න. අම්මලාගේ තාත්තලාගේ වැඩ. මම ඇහුවා අර තාත්තගෙන්. තදට ඉන්න මතක් වුණා වගේ කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ. මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ උරුලට ඉඳලා බෑ. වෙන්න මොකද වෙන්නේ? ළමයි බුදුහාමුදුරු උගන්වන්නේ මොකක්ද? එකට එක කරන එක නවත්තන්න. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කට වහගෙන එක ඉන්නවනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්නේ නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම ඇහුවා තාත්තගෙන් කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තේ. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නව අම්මා බුරුලට ඉන්නව. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගත. වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා. පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා.